ඔයාලා හැමෝටම සුබම සුබ දවසක්. ඉතින් අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරමු Xiaomi 17 Pro Max ස්මාර්ට්ෆෝන් එක ගැන හැමදේම. ඉතින් මේ වීඩියෝ එක බලන ඔයාට මේ ස්මාර්ට්ෆෝන් එකේ තියෙන ෆීචර්ස් වගේම හොඳ සහ නරක හැමදේම විනාඩි කිහිපයක් ඇතුළත දැනගන්න පුළුවන්. ඒත් එක්කම ගොඩක් අය මේ ස්මාර්ට්ෆෝන් එකේ ඩිසයින් එක බලලා iPhone 17 Pro Max එකේ කොපි එකක් කියලා දාලා තිබුණා. ඉතින් අද අපි මේ හැමදේම ගැන මේ විනාඩි කිහිපය ඇතුළත කතා කරමු. ඉතින් මුලින්ම අපි Xiaomi 17 Pro Max ස්මාර්ට්ෆෝන් එකේ specs ටික ඉක්මනින්ම බලාගෙන යමු. ඉතින් මේ Xiaomi 17 Pro Max ස්මාර්ට්ෆෝන් එක 2025 සැප්තැම්බර් 25 වෙනිදා තමයි රිලීස් කළේ. ඉතින් මේ ස්මාර්ට්ෆෝන් එකේ LTPO AMOLED 6.9 inches ඩිස්ප්ලේ එකක් තමයි තියෙන්නේ. ඒ වගේම මේ Xiaomi 17 Pro Max ස්මාර්ට්ෆෝන් එකේ 120Hz ඩිස්ප්ලේ රේට් එකක් බලා ගන්න පුළුවන්. ඒ වගේම මේ ස්මාර්ට්ෆෝන් එක 12GB සහ 16GB RAM versions දෙකකින් මිලදී ගන්න පුළුවන්. ස්ටෝරේජස් ගැන කතා කරද්දී මේ ස්මාර්ට්ෆෝන් එක 512GB සහ 1TB විදිහට ඉන්ටර්නල් ස්ටෝරේජස් දෙකකින් මිලදී ගන්න පුළුවන්. ඒ වගේම ඔයාලට මේ ස්මාර්ට්ෆෝන් එක SD කාඩ් එකක් එහෙම නැත්නම් චිප් එකක් ඉන්සර්ට් කරන්න බෑ. ඉතින් මේ ස්මාර්ට්ෆෝන් එකේ Android 16 HyperOS 3OS එක විදිහට පාවිච්චි කරලා තියෙනවා. ඒ වගේම මේ ස්මාර්ට්ෆෝන් එකට Qualcomm Snapdragon 8 Elite Gen 5 3nm chipset එක පාවිච්චි කරලා තියෙනවා. ඉතින් මේ ස්මාර්ට්ෆෝන් එකේ triple back camera system එකක් බලා ගන්න පුළුවන්. 50 megapixel main wide camera එකක්, 50 megapixel 5x optical zoom camera එකක්, 50 megapixel ultra wide camera එකක් මේ Xiaomi 17 Pro ස්මාර්ට්ෆෝන් එකේ බලා ගන්න පුළුවන්. ඒ වගේම 50 megapixel wide selfie camera එකකුත් මේ Xiaomi 17 Pro Max ස්මාර්ට්ෆෝන් එකේ අපිට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ බැටරි ලයිෆ් එක ගැන කතා කරොත් මිලිඇම්පියර් 7500ක non removable බැටරි එකක් මේ Xiaomi 17 Pro Max ස්මාර්ට්ෆෝන් එකට ඉන්සර්ට් කරලා තියෙනවා. ඉතින් ඒ වගේම ඔයාට මේ බැටරි එක charge කරගන්න 100 watt wired charge එකක් හම්බ වෙනවා. හරි. ඕන දැන් ඔයාලා මේ Xiaomi 17 Pro Max ස්මාර්ට්ෆෝන් එකේ specs ගැන දන්නවා. ඉතින් දැන් අපි කතා කරමු මේ ස්මාර්ට්ෆෝන් එකේ හොඳ සහ අඩුපාඩු ගැන. ඉතින් මේ ස්මාර්ට්ෆෝන් එකේ ඩිසයින් එක iPhone 17 Pro Max ස්මාර්ට්ෆෝන් එකට 99%ක්ම ගැලපෙනවා. ඉතින් මුලින්ම iPhone 17 Pro Max එක රිලීස් වුණු නිසා මේ ස්මාර්ට්ෆෝන් එක iPhone 17 Pro Max එකේ කොපි එකක් වුණා. ඒ වගේම මේ ස්මාර්ට්ෆෝන් එකට iPhone 17 Pro Max එක සසදන්න තවත් හේතුවක් තමයි Xiaomi ළඟින් ඊළඟට රිලීස් වෙන්න තිබ්බේ 16 series එක. නමුත් එයාලා මේ ස්මාර්ට්ෆෝන් එක නම් කරද්දී 16 කියන එක අයින් කරලා කෙලින්ම 17 වලට ආවා. ඔන්න ඔය හේතු නිසා සහ ස්මාර්ට්ෆෝන් එක යූස් කරනකොට ඉන්ටර්ෆේස් දෙකේම සමාන ෆීචර්ස් සහ සමාන ඔප්ෂන්ස් දැක ගන්න පුළුවන් නිසා මේ ස්මාර්ට්ෆෝන් එක iPhone 17 series එකේ කොපි එකක් වුණා. හැබැයි වැරදිලා හරි මේ ස්මාර්ට්ෆෝන් එක iPhone 17 series එක රිලීස් කරන්න කලින් රිලීස් කරා නම් එහෙම iPhone 17 series එක අනිවාර්යයෙන්ම මේකේ කොපියක් වෙනවා. ඒ කතාව අපි එහෙම පැත්තකින් තියලා මුලින්ම Xiaomi 17 Pro Max ස්මාර්ට්ෆෝන් එකේ තියෙන හොඳ දේවල් ගැන කතා කරමු. ඉතින් මේ ස්මාර්ට්ෆෝන් එකේ අපිට ෆ්‍රන්ට් එකේ සහ බැක් එකේ ඩිස්ප්ලේස් දෙකක් බලා ගන්න පුළුවන්. ඇත්තටම මේ ෆීචර් එක නම් අපිට මාරම යූස්ෆුල් වෙනවා. ඉතින් බැක් එකේ තියෙන ඩිස්ප්ලේ එක නිසා අපිට සෙල්ෆි එකක් වුණත් කෙලිම බැක් කැම් එකෙන්ම අරගන්න පුළුවන්. ඒ වගේම මටත් පර්සනලි තිබ්බ ගැටලුවක් තමයි වීඩියෝස් ක්‍රියේට් කරනකොට බැක් කැම් එක යූස් කළොත් වීඩියෝ එක රෙකෝඩ් වෙන විදිහ ඔන් ටයිම් බලා ගන්න බැරි වෙන එක. ඒක නිසා ගොඩක් වෙලාවට මම උනත් යූස් කරන්නේ සෙල්ෆි කැම් එක. හැබැයි ඉතින් ඒකෙන් බැක් කැම් එකේ ක්වොලිටි එක කොහොමඩවත්ම ගන්න බෑ. ඉතින් ඔන්න ඔයා Xiaomi 17 Pro Max එක බයි කරොත් ඒ ප්‍රශ්නේ සම්පූර්ණයෙන්ම විසඳ ගන්න පුළුවන්. ඊට පස්සේ මේ ස්මාර්ට්ෆෝන් එකේ යූසර් එක්ස්පීරියන්ස් එක ගැන කතා කළොත් මේ ස්මාර්ට්ෆෝන් එක ඔයාලට සුපර් ස්පීඩ් එකේ ඩේලි අවශ්‍ය වෙන ටාස්ක් ඕනම දෙයක් යූස් කරන්න පුළුවන්. ඉතින් කිසිම ලැග් වීමක් නැතුව ගේම්ස්, ඇප්ස්, කැමරාස් සහ සියලුම ෆීචර්ස් යූස් කරන්න පුළුවන්. ඒ වගේම බැටරි ලයිෆ් එක ගැන කතා කළොත් මිලිඇම්පියර් 7500ක හයි කැපැසිටි එකක් තියෙන නිසා ඔයාලට මේ ස්මාර්ට්ෆෝන් එක හෙවි යූස් කළත් දවස් දෙකකට ආසන්න කාලයක් බය නැතුව යූස් කරන්න පුළුවන්. ඊළඟට කැමරා එක ගැන කතා කරද්දී ඔයාලා දන්නවා 50 megapixel කැමරාස් තුනක් යූස් කරනවා කියන්නේ ආයිතින් මේ කැමරාස් වල අවුට්පුට් එක ගැන වෙනමම කියන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද Xiaomi Redmi Note 14 Pro ස්මාර්ට්ෆෝන් එක ගත්තත් ඒකේ කැම් එකත් ඒකේ ප්‍රයිස් රේන්ජ් එක අනුව බලද්දී ඒකත් සුපර් ක්වොලිටි එකකට තියෙනවා. ඉතින් ඇත්තටම අපි කරන ලොකුම වැරද්ද තමයි Xiaomi 17 Pro ස්මාර්ට්ෆෝන් එක iPhone 17 Pro Max එකත් එක්ක සසදන්න හදන එක. එහෙම නැත්නම් කම්පෙයාර් කරන එක. ඇත්තටම මේ ස්මාර්ට්ෆෝන් එකේ ප්‍රයිසස් කම්පෙයාර් කරනකොට අහසයි පොළොවයි වගේ. Xiaomi 17 Pro Max එක ලක්ෂ 2යි නම් iPhone 17 Pro Max එක ලක්ෂ 4කටත් වඩා වැඩි. එහෙම තියාගෙනත් Xiaomi 17 Pro Max එකේ සහ iPhone 17 Pro Max එකේ ෆීචර්ස් කම්පෙයාර් කළොත් ඇත්තටම මම හිතන විදිහට නම් Xiaomi ආයතනයේ යූසර්ස්ලා වෙනුවෙන් අපිට දෙන ෆීචර්ස් සහ යූසර් එක්ස්පීරියන්ස් එක
ඉතාමත්ම වටිනවා. මොකද එයාලා රිලීස් කරපු හැම ස්මාර්ට්ෆෝන් එකම මේජර් අප්ඩේට් එකක් අනිවාර්යයෙන්ම තිබුණා. හරි. ඊළඟට මේ ස්මාර්ට්ෆෝන් එකේ තියෙන අඩුපාඩු කිහිපයක් ගැන කතා කළොත් මේ ස්මාර්ට්ෆෝන් එකේ ෆින්ගර්ප්‍රින්ට් එක තියෙන ඩිස්ප්ලේ එකේම. ඉතින් ඒක සමහර විට පොඩි ගැටලුවක් වෙන්න පුළුවන් ඩිස්ප්ලේ එක ඩැමේජ් වුණොත්. එහෙම නැත්නම් ෆෝන් එක ඩිස්ප්ලේ එක පැත්තට බිම වැටුණොත් ෆින්ගර්ප්‍රින්ට් ඔප්ෂන් එකත් ඩැමේජ් වෙන්න තියෙන අවස්ථාව බොහොම වැඩියි. ඒ වගේම ලංකාවේ අපිට තියෙන ගොඩක් ලොකු ගැටලුවක් තමයි මේ Xiaomi ස්මාර්ට්ෆෝන්ස් යූස් කරනකොට සිග්නල් ඩ්‍රොප් වීමක් තියෙනවද කියන දේ. ඒකට මගේ එක්ස්පීරියන්ස් එකෙන් උත්තරයක් දුන්නොත් මම දැනට Redmi Note 10 Pro, Redmi 11S, Xiaomi Redmi Note 14 Pro වගේ ස්මාර්ට්ෆෝන්ස් යූස් කරලා තියෙනවා. හැබැයි කිසිම ස්මාර්ට්ෆෝන් එකක මට ෆෝන් එකේ ෆෝල්ට් එකක් නිසා සිග්නල් ඩ්‍රොප් වීමක් බලා ගන්න බැරි වුණා. ඉතින් ඒක නිසා මට බය නැතුව කියන්න පුළුවන් Xiaomi ස්මාර්ට්ෆෝන්ස් වල ඔයාලට ෆෝන් එකේ ෆෝල්ට් එකක් නිසා සිග්නල් ඩ්‍රොප් වීමක් වෙන්නේ නැහැ. ඉතින් මේ ගැන අනිවාර්යෙන්ම ඔයාගේ එක්ස්පීරියන්ස් එකත් පල්ලෙහාන් කමෙන්ට් කරගෙන යන්න. එතකොට අපි හැමෝටම මේ ඉෂුව එක ගැන හොඳ අයිඩියා එකක් ගන්න පුළුවන්. ඉතින් අවසානයේටම කියන්න තියෙන්නේ මේ ප්‍රයිස් රේන්ජ් එකට තියෙන Xiaomi 17 Pro Max ස්මාර්ට්ෆෝන් එක හයි ප්‍රයිස් රේන්ජ් එක තියෙන iPhone 17 Pro Max එකට ඉහළම අභියෝගයක් දෙන්න පුළුවන් ස්මාර්ට්ෆෝන් එකක්. ඉතින් අනිවාර්යෙන්ම ඊළඟ රිලීසස් වලදී අපිට Xiaomi ආයතනයෙන් සුපිරි අප්ග්‍රේඩ් දේවි කියන බලාපොරොත්තුවෙන් මේ වීඩියෝ එක අපි එන්ඩ් කරමු. ඔයාලා හැමෝටම සුබම සුබ දවසක්.